නිර්මාණාත්මක බතික් කලාවේ ප්‍රමුඛයා. පිටකොටුවේ දෙවැනි හරස් වීදියේ හර්ෂ බතික් ආයතනයේ සමන් රත්නසේකර මහත්මයා තමයි මම අද හම්බ වෙන්න ආවේ. බතික් කියලා කියන්නේ නිර්මාණාත්මක ඇඳුම් ආයිත්තම් ලස්සන කරන දෙයක්. ඒ බතික් ගුණාත්මකව ලංකාවේ ලබා ගන්න පුළුවන් තැනක් තියෙනවා නම් ඒ එකම ආයතනය හර්ෂ බතික් ආයතනය තමයි. හර්ෂ බතික් ආයතනයේ හිමිකරු හම්බ වෙන තමයි මම අද ආවේ. ඇත්තටම මේ බතික් ක්වොලිටිද කියලා බලන්න තමයි ආවේ. මොකද හැමෝම කියනවා මෙතන බතික් හරිම ක්වොලිටි කියලා. ඉතින් ඒක හරියට දැනගන්න තමයි මම අද ඔබතුමාගේ ආයතනයට ආවේ. ඊට ඉස්සෙල්ලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි මුලින්ම ඔබතුමා මේ බතික් කලාව ආරම්භ කළේ කොයි කාලෙද කියලා. බතික් කලාව මම ආරම්භ කරන්නේ 92 93 වසරේ වගේ තමයි. ඒ ඉස්කෝලෙන් අවුට් වෙලා ආපු කාලේ බතික් කරන දැනක් ඉගෙන ගත්තා. ඊට පස්සේ තනියම මේක මගේ නෝනගේ අයියා කෙනෙක් උදව් කරා. ඒ උදව් කිරීමෙන් තමයි පටන් ගත්තේ මූලිකත්වය. ඒ කියන්නේ මුලින් ඉඳලා ඔබතුමාට කැමැත්තක් තිබුණාද මේ වගේ දෙයක් තමයි පාසල් කාලේ ඉඳන්ම කරන්න කියලා? කැමැත්තක් නැතිුනේ රැකියාවක් හොයාගෙන ආවා. ඊට පස්සේ ඔය සිකියුරිටි වැඩ ඒ වගේ කර ඉන්න ගමන් පුංචි අම්මගේ ඉදර එහා පැත්තේ තිබුණ බතික් වැඩපොලා. මම උදේ හවස වැඩට යනකොට දැක්කලා මම කඩිසරයි කියලා ඒගොල්ලෝ මාව කතා කරලා එතනට ගත්තා. ඒ මහර ප්‍රදේශයේ ඒ ගත්තට පස්සේ තමයි මම එතනින් යම්කිසි දෙයක් ඉගෙන ගත්තා. එහෙම නැතුව පරම්පරාවෙන්වත් දෙමාපියන්ගේ මාභාෂිකින් නෙවෙයි. ඔබතුමා විසින්ම තමයි මේක මේ විදිහට මේ තත්ත්වයට අරගෙන තියෙන්නේ මුලින් ඉඳන්ම නේද? හරි. ඉතින් මට කියන්නකෝ දැන් හැමෝම කියනවනේ දැන් ඔබතුමාත් කියනවා මෙතන හරි ගුණාත්මකයි කියලා. ගුණාත්මකයි කියලා හැමෝම කියනවනේ. හැබැයි ඒක ඔප්පු කරන්න පුළුවන් කොහොමද? මම මේ රෙදි වලින් නම්බර් 1 ක්වොලිටි රෙදි වලින් තමයි ගෙනල්ලා කරන්නේ. ඒක මේ ජනශ්‍රී කියන ආයතනයේ දිනනවා. ඒක අපිට ශරීරයට අවශ්‍ය කරන විදියට රෙද්ද ඒගොල්ලෝ නිෂ්පාදනය කරලා ඒ රෙද්දට ඩයි වදින විදියට අපිට ඕන වුමනා කලරයක් ගන්න පුළුවන් විදියට ඒගොල්ලෝ රෙද්ද නිර්මාණය කරලා දිනවා. අපි ඊට පස්සේ එතනින් රෙදි ටික ගෙනල්ලා තමයි අපි නිර්මාණශීලී බව දාලා අපි ඩයි ටික තමයි මම ඔක්කොම ඩයි වැඩ කරන්නේ. අපි ඒ ඩයි එකෙන් ඩයි එක හදාගෙන ඒ විදිහට තමයි මේක පැවැත්මක් ඇතුව කරන්නේ. ඒ කියන්නේ ඒ ඩයි කියන්නේ ඇඟට හොඳ නැහැයි කියන තත්ත්වයක් තියෙනවද? ඇඟට හොඳ නැති ඒවා තියෙනවා. ගොඩක් තියෙනවා. අහිතකර දේවල් තියෙනවා. සාමාන්‍යයෙන් ඔය ස්වල්ප කියන ඩයි එකක් තියෙන. ඒක සාමාන්‍යයෙන් මිල අඩුයි. නමුත් ඒක ඇඟට හොඳ නැහැ. සාමාන්‍යයෙන් ගොඩාක් වැඩ්ඩයි කියන වර්ගය නැප්තෝල් වර්ග වලට පාවිච්චි කරන්නේ. ඒවෙන් කිසිම ශරීරයට අහිතකරයක් නැහැ. එතකොට ඔබතුමා ඔය මිල අධික හොඳ නිෂ්පාදනයක් නැත්තටම එතකොට ඒ ක්වොලිටි දෙයක් දෙන්නේ හොඳ දේවල් අපි පාවිච්චි කළ යමු ද්‍රව්‍ය හොඳ දේවල් අරගත්තු නිසා කොහොමද අඩු මුදලකට එවැනි නිෂ්පාදනයක් ඔබතුමා දෙන්නේ එළියට? අපි ඒක තරම් මහන්සි වෙනවා. අපිම ෆැමිලි එකම ගොඩක් දුරට මහන්සි වෙනවා. මහන්සි වෙලා ඉතින් ලොකු දේවල් මේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අපි මිනිස්සුයෙකුට මිලදී ගන්න පුළුවන් හැකියාවට මේ මුදලට හරියන විදිහට අපි ඇඳුම නිර්මාණය කරලා දෙනවා. සාමාන්‍යයෙන් රුපියල් උපරිම මේ 4000 කනවලට 5000 කනවලට තමයි සාරියක් යන්නේ. අනිත් ගවුම් වර්ග 1800ට 200ට 2000ට වගේ කිට්ටු කරලා තමයි යන්නේ. ඒකත් එක එක ක්වොලිටි තියෙනවා. 3 කලර්ස් 2 කලර්ස් 1 කලර්ස් එහෙම කියලා. ඒවා සාමාන්‍ය රුපියල් 100 200 වැඩි වෙලා ඒ විදිහට තමයි නිර්මාණය පොඩි මාජින් එකක් තියාගෙන එහෙම තමයි ඔයගොල්ලෝ අලෙවි කරන්නේ ගන්න අයට. දැන් ඔබතුමා කියනවනේ පාරිභෝගිකයට දෙන්නේ ක්වොලිටිම මැටීරියල්ස් කියලා. දැන් චැලෙන්ජ් එකක්. පුළුවන්ද මේ වෙලාවේ පෙන්වන්න? පුළුවන්. පෙන්වු බලන්න. මම ජනශ්‍රී ආයතනයෙන් තමයි නම්බර් 1 ක්වොලිටි රෙදි ගන්නෙ. මාගාව තියෙන ඔය රෙද්ද දැන්. අපි බලමු. මේ තියෙන රෙද්ද තමයි. මොකද මම මෙතනින් බලන් ගියාට පාරිභෝගිකයා දන්නේ නැහනේ. ඒක නිසා බොරුයි කියන්නත් පුළුවන් මේ කියන්නේ. ඒක නිසා අපිට ඔන්න ලේබලුත් එක්කම ලේබල් එකත් එක්කම තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් නම්බර් 1 ලාංකීය නිෂ්පාදනයක් හර්ෂබතික් ආයතනයේ මේ වගේ වර්ග ගොඩක් තියෙනවා. ඔව් කලස් තියෙනවා 40ක් විතර කලස් තියෙනවා. ඒතර මේක අමු රෙද්දද? නෑ මේක තමයි ශීර්ෂයක් කොටන් රෙද්ද. කොටන් රෙද්ද. මේගොල්ලෝ ඒ රෙද්ද ගෙනල්ලා මෙතෙන් ෆිනිෂින් කරලා ඔක්කොම කරලා අපිට ඕන වර්ණයකට ඒගොල්ලෝගෙන් කිව්වම රෙදි ටික අපිට හදලා දෙනවා. ඕන වර්ගයකින් දෙනවා. මේ හදපුවෙන් නිර්මාණය කරපු රෙදි වර්ග වලින් තමයි ඔය තියෙන්නේ අයිට. ඔව් මම දැන් බැලුවා ඇත්තටම තෝරගන්න ගොඩාක් අමාරුයි. මොකද ඒ තරමටම ලස්සන ඇඳුම් පිරිලා. ඉතින් මම හිතන්නේ ළඟම අවුරුද්ද එනවා. ඉතින් අවුරුදු කාලේ ගමන් බිමන් ගොඩක් තියෙයි. ඕගොල්ලන්ට ආවොත් ඔන්න හර්ෂ බතික් ආයතනයේට හිතු හැටියට ඕගොල්ලන්ගේ මුදලට සරලන විදියට ගුණාත්මක ඇඳුම් ගන්න පුළුවන්කම ඕගොල්ලන්ට තියෙනවා. දැන් හර්ෂ මහත්මයා මෙතෙන්ට ආපු වෙලේ ඉඳන් කියනවනේ මෙතන අන්කොමන් ඩිසයින්ස් තියෙනවා කියලා.
දැන් අවුරුදු කාලෙන් එන්නේ මටත් තියෙනවනේ දැන් channel වල අවුරුදු උත්සව හැම එකකම තියෙනවා. ඉතින් ඒවට සහභාගී වෙන්නත් ඕනි. හැබැයි මට අනිත් අයට වැඩිය වෙනස් විදිහේ ඇඳුමක් අඳින්නත් ඕනි. මොකද කියන්නේ දෙනවද එහෙම එකක්? තියෙනවද එහෙම නිර්මාණාත්මක කරපුවා? උත්තර අපි නිර්මාණය කරා මේ තියෙන ඇඳුමක් මේ පොඩි ළමයින්ගේ ඉඳලම මේ විදිහට මේ සරමයි ෂර්ට් එකයි චීත්තේ හැට්ටේ මේ විදිහට හදලා තියෙනවා. පවුලටම හරියන්න ඇඳුම් ටික නිර්මාණය කරලා තියෙනවා. එහෙමත් තියෙනවා. දැන් මෙයාලට ඒවා තාම අඳලා නැහැ. ඒ විදිහටම මේ කිට් එක සම්පූර්ණයෙන්ම තියෙනවා. කාන්තා පිරිමි හැමෝටම ඔන්න එනං අවුරුද්දට වෙනස් විදිහේ ඩිසයින්ස් ගන්න ඕන නම් හර්ෂ බතික් ආයතනයට આવොත් අරගෙන යන්න පුළුවන්. ඉතින් මාත් එකක් අරගෙන යන්න හදන්නේ අලුත් අවුරුද්දට. මේ බ්ලවුස් එක මේ චීත්තේට වගේ හදලා තියෙනවා. මේක තමයි මේ අවුරුද්දට අපි පොඩ්ඩක් නිර්මාණය කරගෙන යන්නේ. එතකොට මේ මොකද්ද මේකේ තියෙන වෙනස? මේකේ වෙනසක් නැහැ. අලුතෙන්ම එක එක නිර්මාණයක් කරමු හැටියට මේක පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙනවා. අපි කරලා බැලුවා. මේක ඉල්ලුම වැඩි. එතකොට මේක අපි අවුරුද්දට මේ අවුරුදු විදියටම තමයි මේ ඩිසයින් එක නිර්මාණය කරේ. මේකේ බඩු ගන්න පුළුවන් ඕන තරම්. හර්ෂ මහත්මයා ගොඩක් ආයතනවල කළු රෙද්දට බතික් ඩිසයින්ස් කරනවා අඩුයි. මොකද මම ගොඩක් වෙලාවට හොයලා තියෙනවා ගන්න ටිකක් අමාරුයි. එතකොට තමයි මට මෙතන ආරංචි වෙන්නේ ඔබතුමා ඒක කරලා තියෙනවා. ඒ කියන්නේ නිර්මාණය කරලා තියෙනවා කියලා කළු රෙද්දේ. ඒක කොහොමද වෙන්නේ? කළු පොප්ලින් වල සාමාන්‍යයෙන් අමාරුයි ඩිසයින් එකක් කරන්න. නමුත් මම මේ මෑත කාලෙදි මම ඒ ඩයි එකකින් එක හදාගත්තා. ඒක මම පෙන්නුවා. ඒක මාගාව දැනට බඩු තියෙනවා. ඒ ඉස්සරහට කළු රෙදි වලින් ගොඩාක් මම කරගෙන යනවා. ඔව් ඒක මොකද ගන්න ගියාම හොයන්න ගියාම ගොඩක් සාරි පවා කරනවා මේ තව සතියක් විතර යනකොට කළු රෙද්දෙන් සාරිත් එනවා. ඒ කළු රෙද්ද කළු වුණාට ඩිසයින් එක සුදට වගේ නිර්මාණය වෙලා තමයි එන්නේ. මේ තියෙන්නේ කළු රෙද්දට නිර්මාණය කරපු ඩිසයින් එකක් තමයි. මේකත් සරමක් විදිහට තමයි පිළිවෙල කරලා තියෙන්නේ. මේ විදිහට කළු රෙද්දට යට කළු අපි මේ බ්‍රවුන් කලර් එකක් කරන් තියෙනවා. නමුත් මේක සුදුත් ගන්න පුළුවන්. සුදු කියන්නේ පියෝ වයිට් නෙවෙයි. සාමාන්‍ය සුදු.